මල්ලි ඔක මල්ලි සීන් එක නෑ මොකුත් නෑ අයියේ. එහෙනම් අහද පොළොව ගැටලන්න කල්පනා කරා නෑ මේ පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්න මොන ප්‍රශ්නද බං ප්‍රශ්න දාන්න තමයි මේ මම ඉන්නේ ඕන ප්‍රශ්නයක් කියහම මල්ලි දැනුමේ හැකියාවෙන් පරිපූර්ණ විනිහෙත් තමයි මේ මම නෑ අයියේ මම මේ බැලුවේ කකුලුත් පොඩ්ඩක් උස වැඩි. මං හිතුවේ කපන්න කියලා. ඒත් අයියේ කපන්නත් ඉතින් දුකයිනේ. පිස්සු කෙලින්න බා මල්ලි පුටුවේ කකුල් කපන්න ඒක තමයි අයියේ මාත් මේ කල්පනා කරේ මොකද්ද කරන්න කියලා. මල්ලි ඔය පුටුව දැන් කොහෙද ඔයා තියන්න හිතන් ඉන්නේ සාලේ තමයි තියන්න හිතන් ඉන්නේ අයියා. මල්ලි පුටුව තියෙන තැන කකුල් හතර මාක් කරන්න අඟුරු කෑල්ලක් ගත්තත් ඇති අඟුරු ඔය ලිපෙන් අඟුරු කෑල්ලක් අරන් ලකුණු කරහන්කෝ හරි අයියා. මල්ලි මීටරෙන් නම් මං කියන්න හදන්නේ මොකද්ද කියලා මල්ලිට තේරෙන්න ඕනේ මේ වෙනකොට නෑ අයියා මට තාම මීටර ඕනේ නෑ. මල්ලිට ඉතින් මට තරම් තේරෙන්නේ නෑ. මල්ලි දැන් ඔය මාක් කරන දැන් හතර තියෙනවනේ. එතන මේ කකුලේ ප්‍රමාණයට වලවල් හතරක් මල්ලිට අවශ්‍ය ප්‍රමාණයට හාරගන්න. සාලේ මන්ද වලවල් හතරක් හරන්න සිමෙන්ති පොළවේ. ඇයි මල්ලි? මල්ලිට තේරුණා මදි වගේ නේ. අනේ අයියා මගෙන් කුණු හප්ප අහගන්නද යනවා යන්න. ඕකනේ කියන්නේ මල්ලි. ඔයාලට කියන දේ තේරුම් ගන්න නෑනේ. මල්ලි. වලවල් හතරේ පුටුවේ කකුල් හතර දාලා කොන්ක්‍රීට් පොට්ටක් දාන්න. ඔය සිමෙන්ති පොල් කට්ටයි වැලි තාත්තිය තිබ්බනම් ඇති. बाजू नहीं बाजू नहीं बाजू नहीं बाजू नहीं මේ ඔයිට වඩා වගකීම වැඩ කරන්න ඕනේ. ඔය පැන්සල කණේ ගහගෙන කොච්චර අවදානම්ද බලන්න. එහෙනම් කටේ ගාගෙන ඉන්නද කියන්නේ? මේ පැන්සල බැරි වෙලාවත් කණ ඇතුළට ගියා. ජර්මනියක් කරලා තමයි ගන්න වෙන්නේ. ජර්මනියක්? ඔව් බාසුන් නැහැට ඉංග්‍රීසි තේරෙනවා අය. ඔය සිහිනති කරලා කන පල්නවා කියන එක තමයි කිව්වේ. හරි. එතකොට කොහෙද පැන්සල ගහගන්න කියන්නේ? මෙන්න මෙහෙම නහය ළඟ තියාගන්න කියලා තමයි කිව්වේ. එතකොට නාය ඇතුළට ගියාම ප්‍රංසෙන්ද ගන්නෙ? නහය ඇතුළට ගියාට මොකද? ගාපු ගමන් එළියේ. බාසුන් නැහැ පිස්සු කතා කරනවා. පැන්සල් කාව මිනිහෙ මම. පැන්සල් කනවා? ඉස්කෝලේ යන කාලේ උල් කනට වඩා වේගෙන් පැන්සල කෑවේ මම. ඉස්සරෝම කෑවේ මක්කේ. අනේ මේ උඹ මගෙන් නියම් පාරක් ගන්නද පලයන් නරයට? මම මගේ බුද්ධි පැතුත්ගේ උපදේශයක් ගන්න පිනක් නෑ මුන්ට. ඇමරිකානුත් කතා කරලා ගිය නැති එකේ මම. ගමේ ඉන්න පණ්ඩිතයා සරසරා ආවා මෙතන පැන්සල ගැන කියලා දෙන්න. ඇමල්ලි මේකේ මාළු එහෙම නැද්ද බා? මාළු නම් වැඩි නෑ අයියේ. ඩොල්ෆින්ලා එහෙම නැද්ද ඒතකොට? ඩොල්ෆින්ලා නෑ. හයිඩ් බීට් ආන්දු නම් ඉන්නවා. අල්ලන්න බෑ නේ. අල්ලන්න බෑ කරන්ට් එක වදිනවනේ. අම්මට. අන්නේලා පණ්ඩිසරා. ඉවරයි. ඉවරයි. ගමේ ඉන්න පණ්ඩිතයා සරසරා දන්න දෙකුත් නෑ නොදන්න දෙකුත් නෑ. මොකද මල්ලා ඔතන? බලා මාළු නාන දිහා බලලානේ. අනේ නෑ අයියේ. අපි මේ බෝලතක්වත් ගහන්න කියලා බැලුවේ. ඔය වයසට බෝලම ගහලා හරියන්නේ නෑ මල්ලි. ලලනාවක් එහෙම සෙට් කරගන්න ඕන වයස ඕක. කොහමද අයියේ ලලනාවක් සෙට් කරගන්නේ? මෙහෙමයි මල්ලි. ලලනාවක් නැතත් ලලනාවක් ඉන්නවා වගේ ඉන්න ඕන. හරිද? කෙල්ලෝ කැමති නෑ අලුත් කොල්ලෝ ට්‍රේනින් කර කර ඉන්න. කෙල්ලෝ කැමති අත්දැකීම් තියෙන කොල්ලන්ට. කෙල්ලෙක් දැක්කාම තනි පෙරාගෙන පෙරේතකමට බලන්න එපා. එතකොට ලලනාවක් සිට්ටීද අයියේ? ආයෙත් අත්දැකීමෙන් කියන්නවල
මට ওই වයසේදී කෙල්ලෙක් එන්නේ කිව්වා නුවර බස් ස්ටෑන්ඩ් එකට. ඉතින් හම්බුණාද? මේ නම් බලන් හිටියා මල්ලි නුවර බස් එකක් එනකම්. මේ වෙනකන් නුවර බස් එකක් දැක්කේ නැහැ කියහන්කෝ. පව්. ඒ කෙල්ල තාම බලන් ඇති නුවර බස් වලට එකට. ඔය ඕනතරම් නුවර බස් යන්නේ අයියේ. කොහෙද මල්ලි? පුළුවන් නම් මට වෙන්න බෑ. ඉතින් අයියේ කොළඹ පානදුර අවිස්සාවෙල්ල ඔය හැමතැනම නුවරට ඕන තරම් බස් යන්නේ මම හිතේ මීගමුණුත් එනවා එක ඒවා කොහෙද මල්ලි නුවර යන්නේ? ඒවා ඔක්කොම මහනුවර ගියහන්කෝ. මහනුවරට ගිහිලා ආයෙ බස් එක්ක යන්න එපා නුවරටම. ගමේ ඉන්න පණ්ඩිතයා සරසරා දන්න දෙකුත් නෑ නොදන්න දෙකුත් නෑ ඇඟ පුරාම දුවයි මොලේ සරසරා පන්දිසරා අඩේ ආපු මොකද මල්ලි අකුල් අතරින් ඇයිද කරන්නේ? නෑ අයියේ මේ මම මේ ආවෙක් අල්ලන්න කියලා මේ මුවා උනේ හරියට එකක් කියහන්. ආවද? මොනවද? බලහන් ඔය පරිසර දූෂණය යන්නේ කරන්නේ. ඔය පැලවල ආම්ලිකතාවය වැඩි වෙනවනේ ඔකෙන් වෙන්නේ. ආම්ලිකතාවය වැඩි වෙලා ගිඩිපළදාව අඩු වෙන්න පුළුවන්. මේවා කොහෙද අයියේ ගෙඩි හදන්නේ මේ කැන්ද ගස්වල ගෙඩිය දෙන්නේ නැත්තේ ආම්ලිකතාවය වැඩි වෙන හින්දා. ඒක නෙවෙයි. ඔබ කොහෙද මේ හදිසිය යන්නේ? නෑ නෑ අයියේ මේ හුලන් ටිකක් අදින්න කියලා මේ ආවේ කියපන් කේකර ගන්න නැතුව මේ සරාගේ ඇස් වලට වහලා කොකෙකුටවත් යන්න බෑ මේකේ. කේලම් නම් කේලා උපදෙස් නම් උපදෙස්. කොකා නෙමෙයි කාක්කා නේද අයියේ හරි බං. පාට දෙකේ පොඩි වෙනසක් නේ බං තියෙන්නේ. හරි අයියේ ඉන්නකො පොඩක් මම විස්තරේ කියනකම් මට මේ කොළඹ යන්න ලියුමක් ආවා ඉන්ටර්විව් එකකට කොළඹ යන්න දන්නේ නැති සීන් එකක් මම තියන්නේ මම මේ දන්න කෙනකින් අහගන්න කියලා යන්නේ කාගෙන්වත් අහන්නේ මොකටද මල්ලි? ඇවිදින විශ්වකෝෂයක් වගේ මං ඉද්දි. මේ අයියා දන්නවද කොළඹ යන හැටි ඕක මොකද්ද මල්ලි? ජපානට යන හැටි වාට කියලා දෙන්නද? හැබැයි කොළඹ එක එක තැන් හොයන්න සිතියුමක් කරන් බලන්න. නෑ අයියේ කොළඹට ගියා නම් ඇති කෑගල්ලට ගියා නම් ඕන තරම් කොළඹ නුවර බස් එන්නේ මල්ලි. මම බයික් එකේ යන්නේ බයික් එකේද? මල්ලි කෑගල්ලට යන්න දන්නවනේ. ඔව් ඒක නම් දන්නවා මල්ලි කෑගල්ලට ගියාම කොළඹ නුවර බස් එනවා. හරිද? බස් එක පස්සේ තියාගෙන ගියා නම් හරිනේ මල්ලි. මල්ලි හරිම කෙනාගෙන් තමයි අහලා තියෙන්නේ. අයියා කොළඹ ගිහින් තියනවද කොළඹ කියන්නේ මගේ අල්ල වගේ මල්ලි. මෙහෙම බලාගෙන පාරවල් කියන්න පුළුවන් මට. එච්චර ගිහින් තියනවද ඔව්. දවසක් කෑගල්ලට ගිහින් කොළඹ නුවර බස් එක නැක්කා. ගිහින් බැස්සා. එතන හැබැයි පොඩි අවුලක් වුණා. එහා පැත්තේ බස් එකේ හොන්දොස්තර මල්ලි සෙනග අහුලන. මහයියාව කටුගස්තොට හතේ කනුව කියලා. බැරින්නම් මාතලේ බස් එක. එතකොට තමයි තේරුනේ ගිහින් තියෙන නුවර කිය. අප්පෝ එහෙම එකකද මම මේ පාර අහලා තියෙන්නේ මොංගල් ඩයල් එක ගන්නේ මල්ලි නුවර එහෙම යන්න ඕනොත් මගෙන් අහපන් ඈ. අනේ ඵලයන් අයියේ යන්න උඹ දන්න පාරවල් අයලා මල්ලි පන්දිසරා අපෝ මොනවාරි කන්න ගන්නකොට මොකක් හරි කෙක් කෙවිලේ පාත් වෙනවා නේද? අනි අම්බපව්.
අයියේ ජම්බෝල ගෙඩියට තනියම වැඩේ දෙන්න නේද යන්නේ? තනියෙන් ගන්න බැරි හින්දා මම මේ කවුරු එනකම් බලන් හිටියේ. කනබර දෙයක් තීල කනබර එක තමයි හොඳ. විශේෂයෙන්ම මම වගේ. ඈ අයියේ දැන් ওই ජම්බෝල ගෙඩිය තියෙනව නේද? මට පුළුවන් ඔය ජම්බෝල ගෙඩිය දෙකක් කියලා ඔප්පු කරන්න. කෙටි දෙකක් ඔප්පොරන්න. ඔව් අනේ ඔය ලෝයර් මහතුරු කරන්නේ මාත් නීති විද්‍යාවේ නොගියට දැනුම කුසලතාවේ තියෙනවා. කරලා පෙන්නන්නද? ඔන්න. අයියට ඕනනම් කරලා වෙන්නන්න. එතකොට මල්ලි කියන්නේ මෙතන ජම්බෝල කෙටි දෙකක් තියෙනවා කියලාද? අන්න අයියට ඒක පිළිගන්න උනානේ. එහෙනම් මම මේක කන්නම්. තව එකක් තියෙනවානේ. ඒක මල්ලි කන්න. උටා දෙගෙනව නෑව නේද? ගමේ ඉන්න පණ්ඩිතයා සරසරා ඊළඟට ජම්බෝල කනවා කියන්නේ ඕකට තමයි. පන්දිසරා මල්ලි පත්‍රේ බලනවද? නෑ මේ අපේ ටීම් එකට ක්‍රිකට් ගහන්න හැටි උගන්වන්න ඕනේ. ඒක මිසා. එයි මොකෝ? සිංහල පත්තරයන්. මං හිතුවා ඉංග්‍රීසි එකක් කියලා. උඹට ඉතින් සිංහල ඉංග්‍රීසි කියලා වෙනසක් නෑනේ. දෙමළ පත්තරේ වුණත් බලයි. ඔය තේරුනේ. හැමෝටම හැකියාව නෑනේ. උඹ ඉතින් පින්තූර හිතන්නේ බලන්නේ. දවසක් අර පත්තරේ අනිත් පැත්ත හරවලා බලලා ගමම ගිනි තිබ්බේ. බස් එකක් පෙල්ලිලා කියලා. ඕනම් බහුසුත කෙනෙක් අතින් මල්ලි සුළු වැරදි වෙන්න පුළුවන්. ඒක වරු පුදු වෙලා නෑනේ මල්ලි. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨ නිලධාරීන් බඳවා ගනු ලැබේ. ඒක හොඳ වැඩක් මල්ලි. මොකද්ද? බඳවා ගන්නවා කියන්නේ. දැන් දන්නවද මේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් කියන්නේ කවුද කියලා? මගෙන් දහන්නේ. ඔව්. එතනම කවුද මල්ලි? බං ශ්‍රේෂ්ඨ නිලධාරීන් කියන්නේ සමෘද්ධි ගොවි නියාමක ග්‍රාමසේවක මහත්තයා සංවර්ධන නිලධාරී. ඒ උඹ දැකලා නැද්ද අර මේ බබාල් හම්බෙනකොට හැමෙන්නේ? කොහොම සේද නිලධාරීන් තමයි ඒ. අන්න හරි මල්ලි. අවදානෙන් දින්නේ කියලා බැලුවම. ඒකත් එහෙමද? ග්‍රාමසේවක මහත්තයා මාව අඳුරන්නේ අද කී එක නෙමෙයි මල්ලි. ගමේ කේලන් ටිකේම සේරම කියන්නේ මමනේ. කෝල් එකක් දෙනකොටම කටහඬින්ම අඳුරනවා. එහෙම මේ කේලම් අහා රාජකාරී කරන්න බෑ. රාජකාරී කරන්න නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවට අනුව තමයි රාජකාරී කරන්නේ. එහෙම ඉතින් කේලම් අහා කරන්න ගියොත් එහෙම ඔය රස්සාවටත් කෙලවිලා යයි. අනික ඉස්සර වගේ නෙවෙයිනේ බං. දැන් මිනිස්සු හැම දෙයක් ගැනම දැනුවත් වෙලා ඉන්නේ. එතකොට ග්‍රාමසේවක මහත්තයා ගමේ වැඩ කරන්නේ මං කියන විදිහට නෙමෙයිද? ගමේ ඉන්න පණ්ඩිතයා සරසරා දන්න දෙකුත් නෑ නොදන්න දෙකුත් නෑ බලාගෙන ඉඳපන්. උඹ කියනේව කරයි මේන් කියලා. ඇඟ පුරාම දුවයි මොලේ සරසරා